ඇත්තටම මේ ඊයේ පෙරේද කනගාටුදායක සිදුවීමක් සිද්ධ වුණා වැඩිහිටි නිවාසයක් ගේ අරගෙන. ඒක දැන් මේ වුණට සමාජ මාධ්‍ය ජාලවල විශාල වශයෙන් පැතිරෙනවා. ඒකත් එක්ක මේ අයිතිකරු හිමිකරු අත්අඩංගුවට හොංගුවට අරගෙන තියෙනවා. ඒක සාමාන්‍ය පොලිසිය ප්‍රොසීඩියර් එක. ඒ සිදුවිය යුතු දෙයක්. ඉතින් ඒකත් එක්කම කියන්නට උන කාරණාවක් තමයි දැන් දරුවෝයි කියාගත්ත මරුවෝ ටික වොයිස් කට් දෙනවා Facebook වලයි අර වගේ මේ වගේ නිවුස් වල වොයිස් කට් දීගෙන දගලනවා අපි මෙච්චරක් දුන්නා අච්චරක් දුන්නා අපේ අදිමෝපියන් සැරගුවේ නැහැ බැලුවේ නැහැ එහෙම කියලා දැන් බොරු ෂෝ දානවා. ඒ කට්ටියට ගැලපෙන නම ඒ කට්ටිය දරුවෝ නෙමෙයි මරුවෝ. කටුස්සෝ කියන්නේ හේතුව මොකද වාට මාටු කරන කටුස්සෝ ඉන්නෝනේ. ඒ කියන්නේ එදා මේ මිනිසුන්ගේ අවශ්‍යතාවයට පහසුර ලේසියට කියලා ගිහිල්ලා සල්ලි දීලා ඒ මනුස්සයාට දුන්නා බලා ගන්න කියලා ඉවරලා බාර දීලා. එනවා ඇවිල්ලා බොරුවට අර මේන් ඔලුව දාලා බල්ල කරලා එනවා. ඒ ඇවිල්ලා දැන් මේව සිදුවීමක් සිදුවලා මොකද කවුරුත් ඔක ගිනි තියලා නෙමෙයිනේ. මොකක් කර හේතුවකින් සිදුවීමක් වුණා. ඒක සිදුවිය යුත්තක් නෙමෙයි. ඒ කියන්නේ ඇත්තටම පොස්තයනවා සිළුම් දෙනා. ලංකාවේ සිළුම් දෙනා මම දන්නා මේ වෙන පොස්තයනවා. කනගාටු වෙනවා ඇත්තටම දුකයි. ඒක හින්දා නමුත් අර මිනිස්සු ඇවිල්ලා දැන් එතන වැරලිනවා බොරුවට අපේ අම්මට සල්ලි නෑ තාත්තට වෙන දන්වලි බදලා. ඉතින් ඇයි ගෙදර තියාගෙන හලකන්න බැරි වුනේ? ඔයාලා දරුවෝ ඒ මිනිස්සු දුක් මහන්සිලා බඩට නොකා දුමක් අදින්න නැතුව මාර දුකක් විඳලා බලව හදන්න ඇති. ඒක නිසා එහෙම හදපු දෙමව්පියන්ට සලකන්න බැරි වයසට ගියහම දරුවෝ නම් ඒ දරුවෝ නෙමෙයි. ඒ අය දැන් ඇවිල්ලා බොරුවට හොටු කකා අඬනවා නිකන් බොරු ෂෝ දානවා. ඒ නිසා මේ වගේ මේවට හැල්ලින මිනිස්සුත් ඉන්නවා දැන්. අරකයි මේකයි කියලා. ඒ ඔක්කොම කටුස්සු වැඩ. සනිකරම. ඒක නිසා ඒ මනුස්සයාට නීති පැත්තෙන් වෙන දෙයක් තියෙනවා නම් ඒක නීති පැත්තෙන් අනිවාර්යෙන් සිද්ධ වෙයි. හැබැයි ඒ දරුවෝ ඔයාලා විශේෂ අවස්ථා තියෙන ඒ දෙමව්පියන්ව සාර විශේෂ අවස්ථා තියෙන දරුවෝයි ගෙනලා දාපු ඒ දෙමව්පියන්ටත් අර දරුවන්ටත් ඔක්කොටම මම කියන්නේ බොරුවට දැන් වෙල්ලෙන්න එපා. තමුන්ලට තිබුණ එහෙනම් ඒ දුන්න ගානක් දීලා ගෙදර තියාගෙන ගෙදරට මිනිස්සෙක් ගෙනල්ලා තමන්ගේ දරුවාගේ ඒ අවශ්‍යතාවයන් තමන්ගේ දෙමව්පියන්ගේ අවශ්‍යතාවයන් බලලා සලකන්න. ඒක සැලකුවා නම් අද තමන්ගේ අම්මා හෝ තාත්තා හෝ දරුවා හෝ කවුරු හරි අද ගෙදර ඉන්නවා. අන්න ඒක මතක තියාගන්න හැම කෙනෙක්ම. ඉදිරියටත් හිතන්න. මගේ අම්මට තාත්තටත් මෙවැනි දෙයක් වෙන්න පුළුවන්. අපිට නොකන ඔබේ කන්න බොන්න දීලා හදපු දෙමව්පියන්ට මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මම මෙහෙම කරොත් කියන පාඩමක් කරගන්න මේක සමස්ත රටවැසි දරුවෝ දෙමව්පිය දුක් විඳලා හදන දරුවෝ මතක තියාගන්න මෙන්න මේ කතාව.